තමයි. අපි දන්නවා බොහෝ දුරට ශ්‍රී පාද වන්දනා කරන්න තරුණ දරුවෝ තමයි කටයුතු කරන්නේ. මේකට වයස් භේදයක් නැහැ. නමුත් වැඩි වශයෙන් ඒ සියලු දෙනාගේ ලොකු වගකීමක් තියෙනවා. ශ්‍රී පාදයේ වන්දනා කරන්න පෙර අදිෂ්ඨාන කරගමු. මම පොලිතින් කෑල්ලක්වත් අරගෙන යන්නේ නැහැ. මම ප්ලාස්ටික් කෑල්ලක්වත් අරගෙන යන්නේ නැහැ. හදිස්සියේවත් දැඩි උවමනාවකට අරගෙන ගියත් මම ඒ ටික ආපහු ගෙදර අරගෙන එනවා. ඛේද වාචකය තමයි මේ ශ්‍රී පාද රක්ෂිතේ මේ අඩවියේ වතුර පොදක්වත් ස්වභාවිකව ගලාගෙන එන පාවිච්චි කරන්න බැරි මට්ටමට දූෂිතයි. ශ්‍රී පාද වන්දනා වාරයකට ප්ලාස්ටික් පොලිතින් ටොන් 20කට අධිකව එක්කහු වෙනවා. මේ ශ්‍රී පාද රක්ෂිතය ලෝක උරුමයක්. ආරක්ෂා කර ගැනීමට ඔබ අප සෑම සියලු දෙනාම පිළිවෙතින් පෙළ ගැසෙමු.